ඔයා නිවසක එහෙමත් නැත්නම් බෝඩිමක තනියම ජීවත් වෙන කාන්තාවක් නම් මෙන්න මේ කරුණු ටික ඔයාලා මතක තියාගන්න. මොකද පොඩි හරි වැරද්දක් වුණොත් එහෙම ඔයාලගේ ජීවිතේට මෙන්න මේ දේවල් ලොකුවට බලපාන්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ඉන්න තැන රාත්‍රී කාලයේදී දොර ජනෙල් හරියට වහලා තියෙනවද කියලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි Facebook, TikTok ඒ වගේම තවත් සමාජ මාධ්‍ය ජාලාවල ඔයාලා ලයිව් අප්ඩේට් ෂෙයා කරනවා නම් ඒ කියන්නේ ඔයාලගේ ලොකේෂන් ලයිව් ෂෙයා කරනවා නම් මෙන්න මේ දේවල් සීමා කරගන්න බලන්න. ඒ වගේම තමයි නාඳුනන පුද්ගලයෙක් ආවොත් එහෙම ඒ කෙනාව නිවස ඇතුළට ගන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න. අනිත් කාරණේ තමයි ඔයාලගේ නිවස ගාව තව අසල්වැසියෝ ඉන්නවා නම් ඉතින් අන්න ඒ කට්ටියත් එක්ක සහයෝගයෙන් කටයුතු කරගෙන ඉන්න. මොකද එයාලගේ උදව් ඔයාලට අවශ්‍ය වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා මොකක් හරි හදිසි අවස්ථාවයක් වුණොත් එහෙම ඔයාලට උදව් ගන්න පුළුවන් කීප දෙනෙක්ගේ දුරකථන අංක අනිවාර්යයෙන්ම ඔයාලගේ ළඟ තියාගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ ඔයාලගේ කවුරු හරි යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ පවුල කෙනෙක්ගේ වෙන්න පුළුවන්. මෙන්න මේ කාගේ හරි කෙනෙක්ගේ දුරකථන අංක කීපයක් ඔයාලා අනිවාර්යයෙන්ම තියාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලත් නිවසේ හරි ඔයාලගේ බෝඩිමේ හරි තනියම ජීවත් වෙන කෙනෙක් නම් කාන්තාවක් නම් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ඔයාලට පුළුවන් ෂෙයා කරන්න. මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් බලන්න පුළුවන් අපිව ෆලෝ කරලා තියාගත්තොත් එහෙම.